guys අපි ආයෙ පාරෙන් ආගෙන guys ඔයාලා කියන්නේ මට කතා කරගන්න බෑ අපි ගිහිල්ලා කතා කරමු අපි යන්කෝ ගෙදරට ඉස්සෙල්ලා අපි ටී හවුස් එකේ යන්න බෑ ටී හවුස් එකට යන්න බෑ ටී හවුස් එක බෑ අර හෙට යන්න අර කුඩ නගින්න බෑ guys කෙලගිලෙන් යන්නේ අඩේ හික්ෂාව කැමෙක් ගන්න බෑ මට්ටාදලන්නේ අනේ මම උඹට කිව්වනේ බා මොකක් කරේ ලියනවා කියනවා ඉතින් කියනවා ඒගොල්ලෝ යන්න බැහැ කියලා කාරේ ගන්න පුංගුනේ අයිති රෑ නිදාගන්න නෑ එන්නේ නූල් බන් හදත් එදා වගේ නූල් බැඳගෙන තමයි ඉන්නේ ගන්න මොකහරි තල්ලු කරාව තල්ලු කරා නෙමෙයි අනේ මම දන්නේ ගයිස් අද වීඩියෝ නවත්තන්න කලින් අපි ඔයාලට අර වෙච්ච සිද්ධිය කියන්න අනේ මන්ද හිතාගන්න බැරි විදිහට අපි දැනට ක්‍රීච් එකේ මොකක්ද නිකන් ආර දුන්නා වගේ තමයි උනේ අපි දැන් ගෙදරට ආවා ඔයගොල්ලෝ කියන පැය භාගයක් විතර පැය භාගයක් නෑ එච්චර නෑ අපි කට් විනාඩි 20ක් 25ක් වගේ තිබ්බා පාඩ් දැන් 6ක් විතර මට ඇද හැකි ඔයගොල්ලෝ කියන්නේ අයියෝ guys ඇඬෙන්නත් ආවා මම මෙයාගේ පිටිපස්සෙන් ආවා අපි දැන් එහෙම දෙයක් හිතුවේ නෑ ඒ වෙන කොහොම හරි මෙහෙම දැන් මම කැම් එක normally අල්ලගෙන ඉඳි ගාන මොකක් හරි එහෙම සද්දයක් නේ ආවේ එහෙම සද්දයක් ඉදින් මගේ අතින් කැම් එක විසි වුණා ඒ විසියෙද්දි කැම් එක වෙනම වැටුණා මේ කොහොමද මම එතන වැටුණා ශානු මෙහෙම කරලා මේ අනිත් පැත්ත හැරෙන්න ශානුත් වැටුණා මොකද මම දැක්කේ ශානු වැටිලා කැම් එක ඈතට ගිහිල්ලා තියෙනවා විතරයි ඊට පස්සේ කොහොමද මේ සද්දෙත් එක්ක මම කොහොමද කැමරේ මේ ඉක්මනට අරගෙන ගෙදරින් දුවගෙන ආවා දෙන්න මේ ඒක තමයි වුනේ අම්මලත් ආවා මම නිසා දැන් කට් කරනවා